ඔබ හැමෝත්ම ආයුබෝවන්. මම රම්සීම් මාර්සුක්. මෙය මිස්ටර් ටික් රතේ තොතේ YouTube නාලිකාවෙයි. අද මම කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහත් විතරක් නැව්වැයි. මලිම NPP ආධාරකයොකු ලෙස. අපේ රටේ දේශපාලන පිළිබඳ දැඩි කනස්සල්ලකින් යුතුවයි. ඒ කියන්නේ ඇත්කටම ඇයි මලීමා පක්ෂය විතරක් ඡන්දා ඔහිමි වනේ? අධිකාරිවරුන් කියන්නේ කොළඹ මහානගර සභාව වැනි ප්‍රදේශවල ඡන්දය දැමීම අඩුවීම, මැතිවරණ දිනය සේවය දිනයක් වීම සහ සිංහල අලුත් අවුරුදු නිවාඩි සමය නිසා මාලීමා ආධාරකයන්ට ඡන්දය දැමීම අවහිර වුණා කියලා. අනික තමයි මාලීමා අපේක්ෂකයන්ගේ මුහුණු අදුරන්නේ නැහැ. එහෙමනම් අනෙක් සෑම විපක්ෂ පක්ෂයටම කොහොමද වැඩි ඡන්ද ගතතේ? මෙය පැහැදිලි ජනතාව තුළ ගැඹුරු ආකර්ෂණයක් අහිමි වී තිබෙනවා. මෙතෙක් රජය මහජන අපේක්ෂාවන් ඉටුකිරීම අසාර්ථකයි. බොහෝ ජන්දදායකයින්ට පවා ප්‍රාදේශීය මාලීමා අපේක්ෂකයෝ කවුද කියලා හෝ දැන නැහැ. ඒ අතර නායකත්වය තවමත් වගකීම භාරගන්න ප්‍රධාන ක්ෂේත්‍රවලට වලකිනවා. උදාහරණයක් විදිහට පොලිස් දෙපාර්තමෙන්තුවට ඇගිලි ගහන්නේ නැහැ කියලා කියන රජය ඒකෙන් පැරණි රාජපක්ෂ කාලයේ ක්‍රමය තවමත් පවත්වාගෙන යනවා. නීති සභිකයින් පිළිබඳවද එය අපගේ කාර්යභාරය නොදැයි කියනවා. නව රජයක් ක්‍රමය වෙනස් කරන්නේ නැතුව වෙනසක් ගෙනාව හැකිද? අරලිය සහල් පොරොන්දුවේ අසාර්ථකත්වය අමතක කරන්න එපා. මගේ පණිවිඩය පැහැදිලියයි. ක්‍රියාත්මක තීරණය ගන්න. වගකීම භාරා ගන්න. නැත්තං ඡන්ද අහිමි කරගන්න සූදානම් වෙන්න.